දන්නවද? අපි ඔක්කොම වහල්ලු. ඔව්. හිත රිදෙනව නේද එහෙම කියද්දි? ඔයා වහලෙක්. මොකද ඔයා ජීවත් වෙලා තියෙන්නේ මෙච්චර කාල අනුන් වෙනුවෙන්. අනුන්ව සතුට කරන්න. අනුන්ට ගරුත්වය දීගෙන, පුදාගෙන. හැබැයි අන්තිමේදී ඔයාගේ ජීවිතේ අංක 1ට තියාගත්ත මිනිස්සු ඔයාට අහවල් හැන්දෙන් බෙදද්දි රිදුන නේද හිත? ඒ රිදීමෙන්, ඒ වේදනාවෙන් පාඩමක් ඉගෙන ගන්න. දැන්වත් මේ මොහොතේ ඉඳලා ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න, ඔයාට ආදරය කරන්න, ඔයාව ප්‍රයොරිටයිස් කරගන්න. නැත්තම් ඔයාට ඔයාව නැති වෙලා මානසික ලෙඩෙක් වෙනවා දවසක. ඒක තමයි ඇත්ත.